කුසල් අවසන් පන්දුවාරේ ටෝනි මන්යොන්ගා අපි දන්නවා එයා ලෙග් සයිඩ් එකට ගොඩක් පවර්ෆුල් ප්ලේයර් කෙනෙක් සහ ස්පින් එකට හොඳට ගහනවා කියලා. එතකොට එයාගේ නැචරල් ඇන්ගල් එක දිල්ෂාන් මදුශංකගේ තියෙන එයාගෙන් එළියට. එතකොට දිල්ෂාන් මදුශංකට අවසන් පන්දුවාරේ නොදී එයාගේ ගහන පැත්තටම බෝලේ කැපෙන මහේෂ් තීක්ෂණට අවසන් පන්දුවාරේ දුන්නේ ඇයි? ඒකයි මහේෂ් මොකද සාමාන්‍ය එයා ඔය වගේ සිටුේෂන් හොඳට කරලා තිනා මීට කලින්. ඉතින් අද එයාට කරන්න බැරි වුණා. ඒකයි ඉතින් ඔය ප්‍රශ්නයක් මෙතනට ආවේ. නැත්තම් එයා මීට කලින් මේ සිටුේෂන් හොඳට කරලා තිනවා. ඉතින් අපිට ඒ වෙලාවේ තිබ්බ ඔප්ෂන් එක මහේෂ්ගේ කොන්ෆිඩන්ස් එකත් එක්ක අපිට තිබ්බේ මහේෂ් තමයි කොන්ෆිඩන්ස් තිබ්බ වෙලාවේ දාන්නේ. නමුත් දැන් අපි දිල්ෂාන් සහ දුෂ්මන්ත එක්ක ඉදිරියට යනවා නම් සාමාන්‍යයෙන් ඩෙත් ඕවර්ස් ක්‍රියාත්මක කරන්නේ දිල්ෂාන් සහ දුෂ්මන්ත. එතකොට දිල්ෂාන් අද තමයි තරගාවලියට එන්නේ. එතකොට එයාව අපි try out කරපු නැති එක වරදක් කියලා හිතන්නේ නැද්ද ඩෙත් එකේ? නෑ සාමාන්‍ය අපි මහේෂ් තීක්ෂණව ඩෙත් ඕවර්ස් බෝල් කරලා තිනා මීට කලින්. ඉතින් මම හිතන්නේ නෑ ඒක වරදක් කියලා. ඉතින් එයා විකට් දෙයක් කරා මැච් එක දිනපු නම් අද එයා හීරෝ. ඉතින් මම හිතනවා අපි ගත්ත ඔප්ෂන් එක හරි. ඒ වෙලාවේ එයාට ගහපු හින්දා එයා සාමාන්‍යයෙන් එයාට කැරම් බෝල් ගුග්ලි ඔක්කොම දාන්න පුළුවන්. ඉතින් මයින් කියන්නේ අපේ දිල්ෂාන් හොඳ නැහැ කියන එක මම කියන්නේ. ඉතින් ඒ වෙලාවේ කැප්ටන් ටීම් එක ඩිසයිඩ් කරේ මහේෂ් බෝල් කරන්න. කුසල් මේ තරගාවලිය තුල අපි දැක්ක දෙයක් තමයි විශේෂයෙන්ම ඔයාගේ පන්දුවට පහර දීමේදී තාමත් ඉවසීමෙන් යුතුව ඔයා පන්දුවට පහර දීලා තියෙනවා. කන්සිස්ටන්සි ඔයා හොඳට සෙල්ලම් කරලා තියෙනවා. බැටිං පැත්තෙන් මොන වගේ දේවල්ද ඔයා පහුගිය කාලේ කරේ මේ කන්සිස්ටන්සි එක හදාගන්න? ඇත්තටම මම කලින් ඕපන් විදියට සෙල්ලම් කරේ. ඉතින් නම්බර 3 කියන්නේ ටිකක් වෙනස් රෝල් එකක්. ඉතින් මගෙන් බලාපොරොත්තු උනේ ඕපන් එකට වඩා ඕපන් එක සෙල්ලම් කරනවට වඩා නම්බර 3 කියන්නේ වෙනම මේ සිනාරියෝ එකක්. ඉතින් ඩේම් ටිකක් අදින්න මේ රේට් එකක් තිබ්බොත් අපි ඕපන් එකේ අද තිබ්බගේ මට හිතෙන විතර ඒ වගේ කන්ටිනියු කරගෙන අවස්ථාවක් එනවා. ඉතින් මම හිතනවා මම කලින්ට වඩා සෑහෙන වෙනස් ගේම් සෙල්ලම් කරේ. ඉතින් මම ඒක මට කෝචින් ස්ටාෆ් එකේ කැප්ටන් මට කිව්වා මොකද්ද මගෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක. ඉතින් මට මම හිතනවා මේ පැත්තෙන් මට ඒක කරන්න පුළුවන් වුණා. ඉතින් ප්‍රැක්ටිස් එකේ මම නෝමල් දේවල් කරේ, වෙනස් දේවල් ගොඩක් කරේ නැහැ. අර බවුන්ඩරි ලොකු හින්දා ගෙත්තාරමේ පල්ලේ ගැලේ. ඉතින් මම බැලුවේ ගොඩක් කරලා ගැප්ස් වලට ගහලා දෙකේ බවුන්ඩරි ඔප්ෂන් තමයි ගොඩක් බැලුවේ. කුසල අද කණ්ඩායමක් වශයෙන් පන්දු රැකීම පිළිබඳව සෑහීමකටපත් වෙනවද? මම දැන් මිස්ටේක් දෙක තුනක් වුණා. ඉතින් ඇත්තරම මම හිතනවා ඒක වෙන්න පුළුවන් දෙයක්. අපි මැච් තුනක් කලින් හොඳටම කරලා තිබ්බේ. ඉතින් මම හිතනවා ඒක අපි හදා ගන්න ඇත්තරම ඉතින් ඒක වෙච්ච දේ මම හිතන්නේ බවුන්ඩරිස් දෙකක් විතර තුනක් විතර ගියා. ඉතින් ඒක මම දන්නවා. ඉතින් ඒක සමහරවිට මැච් එකට හේතුවක් වෙන්න පුළුවන්. මම හිතනවා ඕවරෝල් ගත්තොත් මේ අපි මේ ෆස්ට් රවුන්ඩ් එකේ මැච් ඔක්කොම ටික අපි හොඳින් ඉවර කරා. ඉතින් බැට්ස්මන්ලයි මේ ෆීල්ඩර්ස්ලා අද තමයි පොඩි එරර් එකක් තිබ්බේ. ඉතින් මම විශ්වාස කරනවා ඉස්සරහට යද්දී ඒක හදා යන්න පුළුවන් කියලා අපිට. Rex you can ask. කුසල් සුපර් 8 ස්ටේජ් එකට ක්වොලිෆයි වෙලා තියෙන්නේ. කොහොමද ඔබ දකින්නේ ටීම් එකේ chances? ඔබ කවදාවත් ක්‍රීඩක කැඩිට ICC ඉවෙන්ට් එක සෙමි ෆයිනල් එක සෙල්ලම් කරලා නැහැ. ඔය හිතනවාද අපේ කන්ඩිෂන්ස් වල ගහන ඉඳ chance එකක් තියෙනවා කියලා හිතන්න? ඇත්තටම මම ගොඩක් විශ්වාස කරනවා. මොකද මම හිතන්නේ අපි කලින් මැච් තුන ගත්තම ඔස්ට්‍රේලියාව ඉවර අපි ඒක ඉවර කරපු විදියට අද තරංගෙත් මම හිතන්නේ බැට්ස්මන්ලා ඉන්ෆෝම් ඉන්නවා. ඉතින් මම හිතනවා අපිට සාමාන්‍යයෙන් 180ක වගේ ටෝටල් තිබ්බොත් බෝලර්ස් බෝලිං යුනිට් එක අපිට බැට්ස්මන්ලා ඉදිරියට අපිට චේස් කරන්න පුළුවන් කියන එක. ඉතින් මගේ ලොකු ආසාවක් තියෙන්නේ. මම කලිනුත් කිව්වා ඉතින් සෙමි ෆයිනල් එක ෆයිනල් එකක් එන්න. ඉතින් මම හිතනවා අපේ ටීම් එකේ ඉන්ජරිස් දෙක තුනක් ආවට අපේ බෑකප් එක හොඳයි. ඉතින් මම විශ්වාස කරනවා අපේ ප්ලේයර්ස්ත් එක්ක ඉතින් අපිට ඕල්රවුන්ඩර්ස්ලා කීප දෙනෙක් ඉන්නවා. ඉතින් මම හිතන ඒගොල්ලන් හොඳින් කරන් එන ගමන් ඉතින් ලොකු විශ්වාසයක් තියෙනවා සෙමි ෆයිනල් යන්න පුළුවන් කියන එක. මතීෂ පත්‍රන වනින්දු අසරංග වැනි ක්‍රීඩකීන් නැති එක ඒ සෙමි ෆයිනල් යන ගමනට කොතරම් බාධාවක් වෙයිද? ඔක්කොම දන්නවා. ඉතින් අපිට 3 දෙනෙක් කියන්නේ මේන් බෝලර්ස් 3 දෙනෙක්. ඉතින් ලංකාවේ වර්ල්ඩ් එකේ බැලුවොත් ඒ 3 දෙනා රෑන්කින් හොඳට කරලා තිනවා. ඉතින් මම හිතනවා මතීෂ වනින්දු ඒ වගේම ශර්මාලිංග 3 දෙනා නැති එක ගොඩක් පාඩුයි ටීම් එක අපේ ටීම් එක විදිහට. ඉතින් අපි බලන්න ඉන්න ප්ලේයර්ස්ත් එක්ක අපි කොහොමද ඒගොල්ලන්ත් එක්ක ඉදිරියට යන්නේ කියන එක. මොකද වනිදුව රිස්පෙක්ට් කරනවා දුෂාන් හේමන්ත. ඉතින් අපි එයාගෙන් බලාපොරොත්තු වෙන එයාගේ වෙනම ස්කිල් එකක් තියෙනවා. අපි ඉතින් එයාගේ ස්කිල් එකත් එක්ක අපි යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේ ඩිල්ෂාන් ටීම් රයිල්ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ පාර්ට්නර් ගත්තම ස්කිල් එක වෙනස්. ඉතින් ඒකට ඒගොල්ලන්ගේ බැක් කරලා ඒගොල්ලන්ගේ ස්කිල් එක අපි බැක් කරලා අපි ඉස්සරහට යන්න ඕන. Madushka you can ask. කුසල් අපි දැකලා තියෙනවා පා ප්ලේස් වලයි ඩෙත් බෝලිං වලයි හොඳට අපි ළඟදී කරලා තියෙනවා. හැබැයි මිඩල් ඕවර්ස් වල ටිකක් ප්‍රශ්නයක් තියෙනවා. අදත් ඕවර් 10ක් මැද ඕවර් ප්‍රමාණය වන අද ලකුණු 66ක්ද කොහෙද ගෑවුවා. අයර්ලන්ඩත් වලට ලකුණු 54ක්ද කොහෙද ගෑවේ. ඒක ඕගොල්ලන් කතා කරලා තියෙනවා ටීම් එකේ මිඩල් ඕවර්ස් වල පොඩ්ඩක් වැඩියෙන් ඇක්සලරේට් කරලා නැත්නම් රන් රේට් එක වැඩි කරගන්න.
ඔව් අපි ඒ ගැන ගොඩක් කතා කරා. ඉතින් මම හිතනවා අපිට එතන ඒක ගොඩක් කැපිලා පේන්නේ මැද විකට ආපු නැති එක. ඉතින් මම හිතන්නේ අපි ඔප්ෂන් එකක් විදිහට මම දැන් දුෂ්මන්ත ටීම් එකට ආවම අපිට මැද ඔසල ඕවරයක් වගේ දාන්න පුළුවන් විකට් එකක් ගන්න try කරන්න. ඉතින් ඇත්තටම අපි බලන්න අපි ගොඩක් කතා වුණේ විකට් ආවේ නැත්නම් අපි රේට් එක පුළුවන් තරම් අඩු කරනවා කියන එක මැද ඔසල. ඉතින් ඊට පස්සේ අන්තිමට විකට් තිබ්බත් අපේ දෙත් ඕවර්ස් හොඳ හින්දා අපිට ඒක අල්ල ගන්න පුළුවන්. ඉතින් අපි ගොඩක් කතා වෙන්නේ විකට් ගන්නවට වඩා රේට් එක ගොඩක් අඩුවෙන් බෝල් කරන එක තමයි මැද ඕවර්ස්. බැට් කරද්දී මම හිතන්නේ මැද ඕවර්ස් වල දාන්න කෙත්තාරාමේ ගොඩක් පල්ලේ කැලේ කෙත්තාරාමේ බලද්දී සෑහෙන වෙනස්. ඉතින් පල්ලේ කෙත්තාරාම විකට් ස්ලෝ. ඉතින් ඒක මැද ඕවර්ස් වල අපි ගොඩක් වෙලාවට විකට් අතේ හෑන්ඩ් එකේ තියාගෙන තමයි අපි යන්න බලන්නේ අන්තිම ඕවර්ස් වල ඒක අල්ලන්න බලාගෙන. ඉතින් මම හිතනවා ටෝටල් එක අද මම හිතන්නේ ලොකු අඩුවක් තියෙනවා කියලා. ඉතින් මැද ඕවර්ස් වල අපිට ඒ වගේ ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් එන්ඩ් එකේදී මොකද අසුන් ශානක ඉන්න අපිට මේ කියන්නේ බවුන්ඩරි ඔප්ෂන් එකක් ගන්න වුණොත් මැද ඕවර්ස් අපිට ටිකක් ඒ විදිහට යන්නේ. Kushal here at the back. What do you think were the differences between this game and the game you played at Pallekele against Australia? Where did the levels go down according to you? And then in terms of confidence, what does it do to the team before going into the Super 8s? Yeah, I think we played a very good game in Pallekele against Australia. Then we are coming to the Kettaram. Everyone knows we got a little bit slow. Then we are planning to the batters, trying to the 180, 190 or 170. Then that's a good score in the Kettarama. But Zimbabwe batted really well. I think we are accept that they guys batted really well. Then I think going forwardly, I think we have doing something in the bowling part, middle overs. Then I hope we can do in the going forward second round. We going better. කුසල් ජනතාවගේ නැත්නම් ප්‍රේක්ෂකගේ හදවතේ තියෙන ඔයාට ගහන්න බැරි වුණොත් මැච් එක පරාද වෙනවා කියලා. මෙන්න මේ ජනතාවගේ හදවතට ගරු කරලා අය ඔයාට ඉඳලා ගහන්න බැරි වුණේ අද. එහෙම එකක් නැහැ. ඉතින් මම හිතන්නේ අද වුණත් අපේ පැතුම් ඒ වගේම පවන් රත්නායක හොඳට සෙල්ලම් කරා. ඉතින් මම බලන්නේ කොහොම හරි ඉතින් මමත් ලකුණු අතර ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ටීම් එකටත් ඒ වගේම රටටත් ශ්‍රී ලංකාවේදී මම ලකුණු අතර ඉන්න ඕන. ඉතින් බලමු ඉස්සරහදී මම බලාපොරොත්තු වෙනවා මීටට හොඳට කරන්න. ඉතින් මම ගැහුවේ නැහැ කියලා මැච් පරදින ඒක වෙන්නේ නැහැ. මීට කලින් මම ෆේල් දිගටම ෆේල් වෙච්ච කාලෙත් පෙතර මැච් දින්නා. ඉතින් බැටින් යුනිට් එක ඇත්තටම ගොඩක් හොඳයි. දැන් ඒගොල්ලන්ට මට වුණත් කන්ෆිඩන්ස් එනවා. මම අවුට් වුණා පැතුම් හරි පවන් හරි දසුන් ඉන්නවා. කමිඳු මෙන්ඩිස් ඉන්නවා. එයාට අවස්ථාව හම්බුනේම නැහැ මේ තරඟවලදී. අද තමයි එයාට බැට් ගන්න හම්බුනේ. ඉතින් ඒගොල්ලොත් ලොකු දෙයක් කරා ටීම් එක වෙනුවෙන්. Final question, yes. කුසල් අද තරඟයේ අපි කාසිය වාසිදින්ලා බැට් කරන්නේදී මොන වගේ ටාගට් එකක් දාගෙන දාවේ ලබාගත් ලකුණු ප්‍රමාණය ඔබ හිතනවද ප්‍රමාණවත් කියලා? දෙවෙනි එක තමයි දැන් සුපිරි අටවටයට යන්න කලින් අද තරඟයේ තීරණය යම්සි මානසික අතින් අපිට බලපෑමක් වේද කියන එක. බැට් කරන්න එන්න කලින් අපි නෝමලි කෙත්තරම එන්නේ ලකුණු 170 180ක් මේ ටාගට් එක තමයි. ඉතින් ආවට පස්සේ අපි යන විදිය බලලා තමයි ටාගට් එක හදාගන්නේ. මොකද අපි ගොඩක් වෙලාවට මෙහෙ විකට් වල අපිට එන්න කලින් ටාගට් එක දාගන්න අමාරුයි. මොකද අද ගහන විකට් නෙමෙයි හෙට ගහද්දී එක වෙන තවත් වෙනස් වෙනවා. ඊළඟ දවසේ ආයෙ වෙනස් වෙනවා. ඉතින් මම හිතන්නේ අපි මම හිතන්නේ අද තිබ්බ ටාගට් එක ගොඩක් හොඳයි. ඉතින් බැස්මල ඉදිරිය හොඳ ටාගට් එකක් තිබ්බා. අපිට බෝලිං වල මම කලින් කිව්වා වගේ මැද ඕසල විකට් එකක් දෙයක් ආපු නැතිඳ තමයි මේ අපිට මේ ටාගට් එක මදි කියලා තේරෙන්නේ. ඉතින් ඇත්තරම අපි හිතුවට සිම්බාබ්වේ කට්ටිය හොඳටම බැට් කරා. ඉතින් ඒගොල්ලන් මම හිතන්නේ අපේ ස්පිනර්ස්ලව ඒගොල්ලන් ගොඩක් ප්‍රෙෂර් එකකින් අපේ පැත්තට දැම්මා අපේ ස්පින් එකට. ඉතින් අද ඒගොල්ලන් බැට් කරපු ඉදිරිය ඉතින් අපි ඒගොල්ලන්ට දින්න එකට අපි ගොඩක් ඒ කියන්නේ අපි මැද ඕසල කරමු නැතිනම් තමයි අපිට මේ දේ අපිට ටාගට් එක අඩු කියලා තේරෙන්නේ.